දේශීය වෙළඳපොලේ පුවක් වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. විශේෂයෙන්ම කරුංකා අපනයනය කිරීම සඳහා විදේශ වෙළඳපොළට ලංකාවේ කරුංකා වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා ලංකාවේ දේශීය වෙළඳපොළෙත් පුවක් මිල ඉහළ ගිහිල්ලා. ඒ වගේම පුවක් බුලත් පරිභෝජනයේ වැඩි වෙලා පුවක් ඉල්ලුම වැඩි වෙලා. දැනට වර්තමානයේ සාමාන්‍යයෙන් පුවක් ගෙඩියක මිල අමු පුවක් ගෙඩියක මිල රුපියල් 15ක් වෙනවා. එතකොට ඒ නිසා පුවක් වගා කිරීම පිළිබඳව නැත්නම් පුවක් වගා කරන ගොවීන් උනන්දුවක් දක්වලා තියෙනවා පුවක් වගාව සඳහා. අද ඕගොල්ලන්ට පුවක් වගාවක් කරන්න අවශ්‍යතාවයක් වුණොත් පුවක් පැලයක් මිලදී ගන්න වෙන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හෝ පුජ්‍යලික පළතවානකි. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළතවාන් බහුලව හැමතැනම නැහැ. එතකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා අපි කොහෙන්ද පුවක් පැල හොයාගන්නේ කියලා. අපිට එතකොට අනිවාර්යයෙන්ම පුජ්‍යලික පළතවානකින් මේ පුවක් පැල මිලදී ගන්න වෙනවා. එතකොට මේ පුජ්‍යලික පළතවානෙන් අපි මිලදී ගන්න පුවක් පැල පිළිබඳව අපිට සහතිකයක් නැහැ. ක්වොලිටියක් නැහැ. අපි දන්නේ නැහැ මේකේ නිෂ්පාදනය කොහොම වෙයිද කියලා. ඒ නිසා අපි වගා කරන ව්‍යාපාරික වට්ටමින් හෝ සුළු පරිමාණයෙන් පුවක් වගා කරනවා නම් අපිම පුවක් පැලයක් හදාගන්න එක තමයි නිවැරදිම හොඳම ක්‍රමය. ඒ නිසා අපි බලමු නිවැරදිව පුවක් පැලයක් හදාගන්නේ කොහොමද කියලා. අපේ ගෙදරම අපි පුවක් පැලයක් හදන්න අපි තීරණය කරලා අපේ පුවක් වගාව ව්‍යාපාරිකව සුළු පරිමාණයෙන් අපි පුවක් වගා කිරීම සඳහා අපේ ගෙදර අපි පැල පුවක් ටිකක් පැල කරනවා කියලා තීරණය කරොත් අපි මුලින්ම කරන්න ඕනේ ක්‍රියාවලිය තමයි හොඳ මව් ගහකින් හොඳ දිරිය තියෙන මව් ගහකින් පුවක් ගෙඩි ටිකක් හොයාගන්න එක. කොහොමද අපි අඳුරගන්නේ මව් ගහක් කියලා කොහොමද අඳුරගන්නේ? මව් ගහේ ලක්ෂණ අපි අඳුර ගන්න ඕනේ. මුලින්ම මේ තෝරගන්න මව් ගහේ ප්‍රධානම ලක්ෂණය තමයි වයස අවුරුදු 10කට එහා නැත්නම් අවුරුදු 15කට වඩා වයස තියෙන ගහක්. ඉස්සෙල්ලා අපි තෝරගන්න ඕනේ. ඒ වයස තියෙන ගහේ හොඳට පළ දරන්න ඕනේ. ඒ කියන්නේ එක ඉත්තක පුවක් ගෙඩි 250ක් 400ක් වගේ විශාල ගෙඩි අල්ලන ඉති හැදෙන ගහක් වෙන්න ඕනේ. ඒ වගේම මේ ගහ හොඳට මහතට තියෙන්න ඕනේ. ඒ වගේම මේ ගහේ තියෙනවා අපි දන්නවා පුවක් ගහක පොල් ගහක ඉත්ත ගෙලිච්චාම අපි දන්නවා මේම හරහට තියෙනවා පුවක් ගස් ගැලවිච්ච පුවක් කොලේ ගැලවිච්ච ආඩ. අන්න ඒ වාගේ ඒවා ඊටම ළඟින් පිහිටලා තියෙන ඒවා වෙන්න ඕනේ. ඒ වගේම සාමාන්‍යයෙන් පුවක් ගහක පුවක් අතු නැත්නම් පුවක් කොළ 10කට වඩා වැඩියෙන් තියෙන ගහක් වෙන්න ඕනේ. ඒ වගේම තමයි රෝග හා පලිබෝධ වලට භාජනය නොවිච්ච හොඳ තෙතමනියක් තියෙන හොඳ පරිසරයක හැදිච්ච පුවක් ගහක් තමයි අපි තෝරගන්නේ. මෙන්න මේ ගහකින් හොඳට ඉදිච්ච පුවක් ඉත්තක් තෝරගෙන ඒක සම්පූර්ණ ගහේ ඉදෙනකම් අපි තියන්න ඕන. පහේ ඉදුණාට පස්සේ ඊට පස්සේ අපි මේක ගහෙන් අස්වැන්න නෙලාගෙන පුවක් ගෙඩි කඩාගෙන ඊට පස්සේ ගෙනාවට පස්සේ ඉතාමත් ඉක්මනට අපි මේ පුවක් ගෙඩි පැල කිරීම සඳහා අපි යොදා ගන්න ඕනේ. හේතුව තමයි පුවක් ගෙඩි වේලෙන්න දෙන්න හොඳ නැහැ. පුවක් ගෙඩි වේලුවොත් පැලවීමේ ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ පුළුවන් තරම් ඉක්මනට අපි මේවා තවාන් කළ යුතුයි. එහෙනම් අපිට ප්‍රමාද වෙනවා නම් අපි කෙටි කාලයකට දවස් කීපයකට නම් අපිට වතුර භාජනයක දාලා අපිට තියාගන්න පුළුවන්. හැබැයි නැත්තම් අපි පුවක් කඩන්න ඉස්සෙල්ලා අපි හදන තැන පිළියෙල කරගන්න ඕනේ. මුලින්ම අපි කරන්න ඕනේ පුවක් ටික ගෙනාවට පස්සේ වැලි තවාණක් ලෑස්ති කරගන්න එක. කොහොමද වැලි තවාණක් ලෑස්ති කරගන්නේ? අපිට පුළුවන් බ්ලොක් ගල් වලින් අපිට අවශ්‍ය ප්‍රමාණයට වටේට ගඩොල් ටික තියලා ඒක පිරෙන්න. එතකොට සාමාන්‍යයෙන් අඟල් 7ක් හෝ 8ක් තියෙනවා බ්ලොක් ගල්ක උස. ඒ ප්‍රමාණයට අපි හොඳට වැලි දාලා හොඳට වතුර දාලා තෙත් කරන්න ඕනේ. ඊට පස්සේ අපි මේ වැලි තවානේ අපි පුවක් ගෙඩි අරන් පුවක් ගෙඩි උඩ ඇස්ස ගලවලා පුවක් ගෙඩියේ ගැඹුරට වැලි ගොඩේ නැත්නම් වැලි තවානේ සිරස් අතර දාන්න ඕනේ. දාලා උඩින් වැලි ලේයර් එකක් දාලා නැවත හොඳට අපිට තෙතමනේ හිටින්න මල් බාදියකින් වතුර දාලා පොලිතීන් එකකින් වහලා සීල් කරන්න. වටේට පස් දාලා සීල් කරන්න. සතියකට සැරයක් විතර මේක අපි අයින් කරලා තෙතමනේ මදි නම් අපිට නැවත වතාවක් වතුර දාන්න පුළුවන්. මේ ආකාරයට අපි මේක මාස 2කමාරක් දෙකක් විතර මේ විදිහට තියන්න. තියෙනකොට අපිට දැනෙනවා මාස 2කමාරක් 3ක් යනකොට පොඩ උඩට
මොට යොමතු වෙනවා. අන්න ඒ අවස්ථාවේදී අපි මේ පොලිතින් එක අයින් කරන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පුවක් ගෙඩියක් පැලවෙන්න මාස 2කමාරක් 3ක් අතර කාලයක් යනවා. සමහර අවස්ථාවලදී මේක වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන් ඒ පුවක් ගහේ තියෙන දිර්ය ශක්තිය අනුව. මෙන්න මේ විදිහට පුවක් ගෙඩි පැලවෙගෙන එනකොට අපිට පුළුවන් කළු පාට පොලිතින් 8යි 5යි. ඒ කියන්නේ පළල අඟල් 5ක් උස අඟල් 8ක් තියෙන පොලිතින් අපි තෝරගන්න ඕනේ. ඒ පොලිතින් වටේට හිල් කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ මේකට අපිට දාන්න පුළුවන් වැලි, මතු පිට පස්, ඊට පස්සේ ගොම, කුකුල් පොහොර, කාබනික ද්‍රව්‍ය එකටක මිශ්‍රණයක් හදලා මේ උර ටික පුරවන්න. පුරවලා අර පැලවිච්චි පැලේ මේක ඉඳන්න. පුවක් ගෙඩිය ප්‍රමාණයට වලහාරලා ඒ බඳුනේ මේ පැලේ හදලා අපිට මේක ජල සම්පාදනය කරමින් හොඳට නරත්තු කරන්න මේකේ අවුරුද්දකට වැඩි ප්‍රමාණයක් මේ භාජනය ඇතුලේ නඩත්තු කරගෙන යන්න ගහ හොඳින් වර්ධනය වෙලා එන්න. සාමාන්‍යයෙන් අවුරුද්දක් මේ හදපු තැනilla අවුරුද්දක් හෝ දෙකක් අපිට මේක ඇතුලේ නඩත්තු කරන්න පුළුවන් වඩා හොඳයි. අවම වශයෙන් අවුරුද්දකට වැඩියෙන්වත් නඩත්තු කරන්න මේ පැල මේ භාජනයේ ඇතුළ. ඒ කියන්නේ පොට් එකේ තුල. ඊට පස්සේ මේකේ කොළ 3ක් හෝ 3ක් හෝ 4ක් ආවට පස්සේ තමයි අපි මේක හදන්න ගන්නෙ. ඒ හදන්න ගන්න තුරු මේක මේ ආකාර නිවැරදි හදන්න කෘමි හානියක් සාමාන්‍ය කෘමි හානි සහ පලිබෝධ රෝග හා පලිබෝධ පුවක් වට බොහෝ අඩුයි. එහෙම වෙනම අඩුයි. ඒ නිසා අපිට ගැටලුවක් නැතුව ජල සම්පාදනය විතරක් අපි එක්කෝ මේ තියෙන ස්ථානයේ අපිට පුළුවන් සෙවන ගෘහයක් තුල නැත්තම් අඹ ගහක් යට නැත්තම් වෙන සෙවන තියෙන ස්ථානයක මේක වගා කරන්න පුළුවන්. මේ ආකාරයට අවුරුද්දක් දෙකක් ගියාට පස්සේ අපිට ශේෂ්ත්‍රයේ හිටවන්න ඉතාම සුදුසු පුවක් පැලයක් නිෂ්පාදනය කරගන්න පුළුවන්.